Hi guys. අද අපි යන්නේ අපේ PC එක ඔප්ටිමයිස් කරන්න. ඔයාලට මතක ඇති කලින් වීඩියෝ එකක් අපි හැදුවා මේ රුපියල් 30000ක ගේමින් PC එකක් හදන්නේ කොහොමද කියලා අපි වීඩියෝ එකක් කරා. අපි PC එක හැදුවා. දැන් අපි යන්නේ අන්නේ PC එක ඔප්ටිමයිස් කරන්න. ඔප්ටිමයිස් කරනවා කියලා කියන්නේ ළමයි මේ අපේ PC එකේ තියෙන පොෆෝමන්ස් වැඩි කරගන්න කරන වැඩක් මේකෙන් වෙන්න ළමයි අපේ PC එකේ තියෙන CPU එක RAM එක hard එක SSD එක graphic memory එක GPU එක ඔය සේරම උපරිම performance ගන්න පුළුවන් තත්ත්වයට හදාගන්න එක තමයි optimize කරනවා කියලා කියන්නේ. එහෙනම් අපි යම් වීඩියෝ එකට. මේකෙදි ළමයි මං කියා දෙන්න ස්ටෙප් ටික හරියටම පිළිපදින්න. අපි යන් එහෙනම් පළවෙනි ස්ටෙප් එකට. පළවෙනි ස්ටෙප් එක ළමයි මෙන්න මේ විදිහට ටාස්ක් බාර් එක උඩ රයිට් ක්ලික් කරලා ටාස්ක් මැනේජර් එක ඕපන් කරගන්න. ඕපන් කරගෙන මෙන්න මේ ස්ටාර්ට් කියන තැන උඩ ක්ලික් කරලා එතන තියෙන මේ සේරම ඩිසේබල් කරලා දාන්න. පේනවනේ? මේ විදිහට ඩිසේබල් කරන එකෙන් වෙන්නේ ළමයි ඔයා PC එක ඔන් කරද්දිම ඔයාගේ PC එක ලැග් වෙන එක නතර වෙනවා. ළමයි ඔයාට තේරලා ඇති ඔයා PC එක ඔන් කරපු ගමන්ම පොඩි ලැග් එකක් යනවා හැමදාම වගේ. අන්න ඒක නැති වෙන එක තමයි මේකෙන් වෙන්නේ. ඊළඟට ළමයි ඔයා යන්න සෙටිං වලට ගිහිල්ලා සෙටිං වල තියෙනවා මෙන්න මෙතන සිස්ටම් කියලා එකක්. අන්න එතෙන්ට ගිහිල්ලා යටටම ගිහිල්ලා මේ about එකට යන්න. about එකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා ළමයි advanced system settings කියලා. ඔයාලට පේනවනේ මගේ අර මේ PC එකේ 8GB RAM i5 3rd gen processor graphic card එක Intel HD graphics storage එක 500GB hard එකක් තියෙන්නේ. දැන් මෙන්න මෙතන මේ advanced system settings කියන තැන click කරන්න. click කරාම මෙන්න මේ විදිහට tab එකක් මොනයි dialog box එකක් open වෙයි. එතන මෙන්න මේ setting කියන තැන මෙන්න මෙතන performance කියලා තියෙන තැන settings කියලා බටන් එකක් තියෙනවා මෙන්න මෙතන. මේක උඩ click කරන්න. ඊළඟට මෙන්න මෙහෙම එකක් එයි. ඊළඟට ඔයාට කරන්න තියෙන්නේ කෙලින්ම මෙන්න මෙතන adjust for best performance කියන තැනට දාන්න. මම දාලා තියෙන්නෙත් ඒක. මේක අනිවාර්යෙන් දාලා okay කරන්න. මෙතනත් okay කරන්න. ඊළඟට ළමයි මෙන්න මෙතන මේ settings වලට ගිහිලා ආයමත් settings වල home එකට යන්න. home එකට ගිහිල්ලා මෙන්න මේ වගේ gaming කියලා එකක් ඇති. ඒක උඩ click කරන්න. ඒකල්ලා අනිවාර්යෙන් මෙන්න මෙතන මේක මේ ටික් එක on කරගන්න. ඊළඟට මෙන්න මෙතන game mode කියන තැන උඩ click කරලා එතන මෙන්න මේකත් on කරගන්න. හරිද? ඒ ටික on කරාට පස්සේ ළමයි ඊළඟට කරන්න තියෙන්නේ ආයෙමත් ගිහිල්ලා search bar එකේ type කරගන්න control panel කියලා. මෙන්න මේ විදිහට control panel කියලා type කරලා control panel එක open කරගන්න. open කරගෙන මෙන්න මෙතන මේ programs කියන තැන උඩ click කරලා uninstall program කියන තැන උඩ click කරන්න. ඒකල් ළමයි මේ තියෙන්නේ ඔයාලට පේන්නේ මේ තියෙන්නේ ඔයාලගේ PC එක ඇතුලේ install කරලා තියෙන software සහ එක programs තමයි මේ තියෙන්නේ. මෙතන තියෙනවා ළමයි ඔයාගේ PC එකේ install කරලා තියෙන හැම දෙයක් ගැනම මෙන්න මෙතන පෙන්නනවා. හරිද? මෙන්න මෙතනින් ඔයාට වැදගත් නොවන ඕනම දෙයක් අයින් කරලා දාන්න. හරිද? වැදගත් නැති සේරම අයින් කරලා දාන්න. මොකද ඔයාගේ PC එකේ ඔයාට වැඩක් නැති දේවල් තියාගෙන වැඩක් නැහනේ. ඔයාට වැඩක් නැති දේවල් තියෙනවයි කියන්නේ PC එක මාර විදිහට ලැග් වෙනවා. ඔයාට වැඩක් නැති දේවල්නේ. ඒ වැඩක් නැති දේවල් අයින් වුණාම ඔයාගේ PC එකේ performance චුට්ටක් හරි වැඩි වෙනවා. අන්න ඒක නිසා මේ සේරම ඔයාට වැඩක් නැති ඒවා තියෙයි නම් අනිවාර්යෙන් ඒවා අයින් කරලා දාන්න. ඊළඟට ආයෙමත් control panel home එක උඩ click කරලා මෙන්න මෙතන search bar එකේ power options කියලා type කරගන්න. මේ විදිහට power options කියලා type කරගෙන මෙන්න මෙතන ඔයාලට පේනවා තියෙන power options අන්න ඒක උඩ click කරන්න. click කරලා ඉවරලා මෙන්න මේ වගේ power plan change කරන්න පුළුවන් place එකක් එනවා. අන්න එතනදී balanced තියෙන එක අනිවාර්යෙන් high performance දාන්න. ඒක දාලා ඔයාලට මෙන්න මේ වගේ යට game turbo power saver dynamic boost performance ඔන්න ඔය වගේ ඒවා ඇති. ඔයාට ඕනනම් ඉතින් මේ dynamic boost performance game turbo කියන එක දාන්න පුළුවන්. හරිද? මම නම් දාන්නේ high performance. ඒකලා මේක cut කරලා ඊළඟට ඔයා යන්න this PC එක උඩ right
ටික් කරලා properties වලට යන්න. properties වලට ගියයි properties වලට ගියන් පස්සේ ආයෙමත් ඔයාලට මේක බලා ගන්න පුළුවන්. හැබැයි මට යන්න ඕනි ළමයි මෙතෙන්ට නෙවෙයි. ඒක නිසා මම ආයෙ මේක කට් කරලා this PC එක open කරලා ඔයාට පේනවා ඇති මගේ disk තියෙන විදිහ. ඔයා අනිවාර්යෙන් ඔයාට පේනවා ඇති new volume C කියලා එකක්. මේ තියෙන්නේ ළමයි මගේ PC එකේ මගේ Windows 10 එක install කරලා තියෙන disk එක. අනිවාර්යෙන් ළමයි ඔයාගේ මේ Windows install කරලා තියෙන disk එකේ භාගයකට වැඩිය පිරෙන්න දෙන්න එපා. මොකද භාගයකට වැඩිය පිරුණායින් පස්සේ PC එක lag වෙන්න ගන්නවා. අන්න ඒ නිසා භාගයකට වැඩිය පිරෙන්න දෙන්න එපා. අනිවාර්යෙන් වැඩක් නැති දේවල් අයින් කරලා දාලා හොඳට තියාගන්න. ඊළඟට ළමයි අපි කරන්නේ මෙන්න මේ new disk C එක උඩ ක්ලික් කරලා properties යන්න. properties ගිහිල්ලා මෙන්න මෙතන මේ disk cleanup කියලා බටන් එකක් පෙන්වනවා ඇති. අන්න ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාම මෙන්න මේ වගේ එකක් පෙන්වනවා. ඊළඟට ඔයාට තියෙන්නේ clean up system files කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට system files වල වැඩක් නැති දේවල් clear වෙනවා. ඊළඟට okay දෙන්න delete files දීලා ඊළඟට ආයෙමත් මේ වගේ එකක් run වෙනවා. මේ ටික delete වුණාම ඊළඟට අප ඔයා යන්න ඕනි tools වලට. tools වලට ගියාම ඔයාට පේනවා ඇති error checking කියලා. ඊළඟට ඔයා කරන්න ඕනි මෙන්න මේ check කියන බටන් එක උඩ ක්ලික් කරන්න. ඊළඟට scan drive කියන එක ක්ලික් කරන්න. මේකෙන් වෙන්නේ ළමයි ඔයාගේ disk එකේ තියෙන අර errors එහෙම මොකක් හරි error එකක් තියෙ නම් අනිවාර්යෙන් මෙන්න මෙතනදී පෙන්නනවා. ඊළඟට මෙන්න මේ විදිහට පොඩි time එකක් ඇතුළත මේක fill වෙලා scan වෙලා ඉවර වෙවි. ළමයි මේ PC optimization කරද්දී අනිවාර්යෙන්ම මෙන්න මේ දේවල් කරන්න ඕනි. මොකද නැත්තම් ඔයාගේ PC එකේ අර hard මේ වගේ new disk new volume එකේ, ඒ කියන්නේ ඔයාගේ Windows 10 install කරලා තියෙන volume එකේ මොකක් හරි case එකක් තිබ්බොත් ළමයි ඒක ඔයාට මෙන්න මේක කරද්දී බලා ගන්න පුළුවන්. මෙන්න මේ scan එකෙන් බලා ගන්න පුළුවන්. හරිද? දැන් ඕක run වෙලා ඉවර වේවි ඉක්මනට. ඊළඟට ඔයා කරන්න ඕනි මෙන්න මෙතන ඒක කරන්න බෑ ළමයි මේක fill වෙලා ඉවර වෙන්න ඕනි. ළමයි මට තව කියන්න දෙයක් තියෙනවා. අපි මේ වීඩියෝ එකෙන් පස්සෙත් තව වීඩියෝ එකකින් අපි හදනවා PC optimize කරන්න පුළුවන් software එකක්. සහ PC එකේ network speed කරන්න පුළුවන් software සහ කරන විදි ගැන අපි ඊළඟට කියා දෙනවා. ඒ නිසා අනිවාර්යෙන් අපිව subscribe කරලා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. හරිද? දැන් අර scan එක successful කියලා පෙන්නනවා errors නැහැලු. ඒක නිසා මේක close කරලා දාලා ඊට යටින් තියෙන optimize and defragment drive කියන තැනට ගිහිල්ලා optimize click කරන්න. optimize click කළා මෙන්න මේ විදිහට හැම new volume එකක්ම select කරලා optimize කියන බටන් එක ඔබන්න. ඊළඟට දෙවෙනි එක ඊළඟ එක ඔය විදිහට ඔයාගේ PC එකේ තියෙන disk ටික සේරෝම optimize කරගන්න. මෙහෙම අවසානයේ ආවයින් පස්සේ අවසානයේ close කරලා දාන්න. ඊළඟට ළමයි කරන්න තියෙන්නේ Windows key එක සහ R key එක එකපාර press කරගෙන ඉන්න. ඔයා keyboard එකේ තියෙන Windows key එක සහ R key එක press කරගෙන ඉන්න. press කරගෙන ඉද්දි මෙන්න මේ වගේ run කියලා මේ එකක් open වෙවි. එතන ms config කියලා මෙන්න මේ තියෙන එක type කරගන්න. type කරගෙන okay කියන එක ඔබන්න. ඔබලා ඉවර වෙලා ළමයි ඔයාට පුළුවන් මෙන්න මේ boot කියන එක උඩ click කරන්න. ඒකලා advanced option click කරලා මෙන්න මෙතන මේ number of processors කියන තැන උඩ click කරලා මෙන්න මේකේ යටම තියෙන ඉලක්කම දෙන්න. ඊළඟට maximum memory උඩ click කරලා එතන මෙන්න මේ select වෙලා තියෙන එක උඩ මේ විදිහට type වෙලා තියෙන එක උඩ ඔහොමම මේ තියෙන ඇරලා okay දෙන්න. okay දීලා ළමයි ඊළඟට යන්න මෙන්න මේ services කියන තැනට. services කියන තැනට ගිහිල්ලා hide all of Microsoft service කියන එක උඩ click කරලා මෙන්න මේ disable all කියන එක කරන්න. මම හැබැයි මේක කරන්නේ නැහැ මොකද මට මේ එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා මම ඒක කරන්නේ නැහැ. ඒකලා apply කියන එක ඔබන්න. මම නම් ඒක කරන්නේ නැහැ ළමයි disable කරන්නේ නැහැ. මම මේ කෙලින්ම apply කියලා ඔබලා okay දෙන්න. ඊළඟට මෙන්න මේ විදිහට AV message එකක් ඔයා ඊළඟට කරන්න ඕනි restart කරන එක. මම නම් ඒක කරන්නේ නැහැ.
මම මේ ගොවනවා. ඔන්න ඔය විදිහට තමයි ළමයි ඔයාගේ PC එක ඔප්ටිමයිස් කරගන්නේ. අපි ළමයි අපේ ඊළඟ වීඩියෝ එකෙන් PC එක ඔප්ටිමයිස් කරන software එකක් හදමු සහ PC එකේ drivers update කරන්න පුළුවන් pro software තියෙනවා. ඒව ඕනි නම් ළමයි අපේ මේ වීඩියෝ එක යට තියෙන link එකෙන් යන්න link එකෙන් ගිහිල්ලා ඒ software download කරගෙන ඔයාගේ PC එකෙත් drivers update කරලා PC එක optimize කරගන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.